ඊළඟට සෝතාපන්න කෙනා ආර්ය න්‍යාය හොඳට මේ විමසන කෙනෙක්. මොකක්ද ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් හොඳින් විමසනවා කියන්නේ? එයා පටිච්ච සමුප්පාදේ විමසන කෙනෙක්. හේතුඵල ධම. ඉමස්මින් සති ඉදං හෝති. මේ තිබ්බොත් මෙය වේ. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. මේ ඉපදීමෙන් මේ උපදී. ඉමස්මින් අසති ඉදන්න හෝති. මේ නැති කල්හි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධಂತಿ. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. මේක තිබ්බොත් තමයි මේක තියෙන්නේ. මේක ඉපදුනොත් තමයි මේක ඉපදෙන්නේ. මේක නැති වුණොත් තමයි මේක නැති වෙන්නේ. මේක නිරුද්ධ වුණොත් තමයි මේක නිරුද්ධ වෙන්නේ කියලා හේතුඵල ධම ඇතිවීම නැතිවීම ගැන එයාගේ හිතේ ප්‍රඥාව වැඩ කරනවා. සෝතාපන්න කෙනා. ජරා මරණ තියෙන්නේ ඉපදීම තිබ්බොත්. ඉපදීමෙන් තමයි ජරා මරණ උපදින්නේ. භවයේ ඉපදීමෙන් තමයි උපදීම ඉපදෙන්නේ. භවය ඇති කල්හි තමයි ඉපදීම තියෙන්නේ. ඊට පස්සේ උපාදාන ඇති කල්හි භවය ඇත. උපාදාන ඉපදීමෙන් භවය උපදී. තෘෂ්ණාව ඇති කල්හි උපාදාන ඇත. කියලා දැන් අර අපි ඔයාලට මේ කටපාඩම් නම් පටිච්චසමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. අන්නේ ඒවා ඔක්කොම ඇති වෙන්නේ මේ ඇති කල්හි මේ ඇත. අවිද්‍යාව තියෙන නිසා තමයි සංඛාර. සංඛාර තියෙන නිසා තමයි විඥානෙ. විඥානෙ තියෙන නිසා තමයි නාම රූප. නාම රූප තියෙන නිසා තමයි ආයතන හය. ආයතන හය තියෙන නිසා තමයි ස්පර්ශය. ස්පර්ශය තියෙන නිසා තමයි මොකද්ද වේදනාව. වේදනාව තියෙන නිසා තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව තියෙන නිසා තමයි මොකද්ද උපාදාන. උපාදාන තියෙන නිසා තමයි භවය. භවය තියෙන නිසා තමයි ඉපදීම. ඉපදීම තියෙන නිසා තමයි මේ ඔක්කොම දුක්ඛන්දරාවම තියෙන්නේ. ඉපදුන නිසානේ. අන්න මේ ඇති කල්ලි මේ ඇත. මේ ඉපදීම මේ උපදී. ඉමස්මින් අසති ඉදන්න හෝති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස නිරෝධ හෝති. මේ විදිහට තමයි සියලුම දුක්ඛන්දරා නිරුද්ධ වෙලා යන්නේ. එහෙනම් සෝතාපන්න කෙනාගේ මනසේ හේතුඵල ධම විමසනවා කිය මේක ඇති වෙන්නේ මෙහෙම නිසා කියලා. එයාගේ හිතේ වැඩ කරනවා. හේතුඵල ධම. මේ ඇති කල්ලි මේ ඇත මේ නැති වීම මේ නැත කියලා. ඔන්න ওই විදිහට බය වෛර පහත් සංසිඳිලා නම් සෝතාපට්ටි අංග හතරක් පිහිටලා නම් ඒ කියන්නේ බුද්ධි අවිච්ඡප්ප්‍රසාදේ ධම්මේ අවිච්ඡප්ප්‍රසාදේ සංඝේ අවිච්ඡප්ප්‍රසාදේ ආර්යකාන්ත සීලය කියන හතරක් පිහිටලා නම් හේතුඵල ධම හොඳට නුවණින් විමසන කෙනෙක් නම් ඒක ප්‍රඥාවෙන් දැකපු කෙනෙක් නම් ওই ටික ඔක්කොම තමා තුළ තියෙනවා නම් බය නැතුව කියන්න පුළුවන් කියනවා මං අපායෙ ඉපදෙන්නේ නැහැ. මං තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ නැහැ. പ്രേත ලෝකෙක උපදින්නේ නැහැ. අපාය දුක්ඛති විනිපාතකයට යන්නේ නැහැ. මට තව ආත්ම භාව 7යි තියෙන 8ක් ඇතුළත ඒ නිර්වාණය අවබෝධ කරගන්නවා කියලා
නිරේ නොයන කෙනෙක් මම සෝවාන් කෙනෙක් කියලා කියන්න පුළුවන් එහෙම කියනවා. භාවනා කරගෙන ඉන්නකොට සෝවාන් කියලා අකුරක් වැටෙන එකද? නෑ. තවක් කවුරු හරි කිව්වොත් ඔයාගේ දැනුමේ හැටියට නම් ඔයා සෝවාන් වෙලා වගේ. එහෙමද? නෑ. එහෙනම් පින්වතුනි අපිට දෙව්ලෝ යන්නේ කොහොනත් සුගතියේ ඉපදෙන එක උනත් අපි තුලින්ම තියෙන්න ඕන. මම කරපු පින් වලට අනුව මම නරක තැනකට යන්නේ නෑ. මිනිස්සු කියන එක විදිහට නෙවෙයි. කිසිම මල ගෙදරක අවමංගල සභාවේ කතාවක් පවත්වනකොට කවුරුවක් කියලා තියනවද මේ මැරිච්ච එක අපායමයි ගියේ කියලා? කිසි කෙනෙක් මේ අය සුගත දෙවියෝ ඉන්නේ. දිවංගත කියලානේ පටන් ගන්න. ස්වර්ග ප්‍රාප්ත කියලා නේද මලකවල කතාව. නමුත් මැරිලා ඔන්න සතියෙන් දෙකෙන් එනවා අපේ රේතයෝ. එහෙනම් අනුන්ගේ වචනයෙන් පුළුවන් ද මේ දෙව්ලොවත් යන්න? බෑ. ඒ නිසා ඔයාගේ සුගතිය කියන එක ගැන ඔයාම සතුටු වෙන්න. මම සුගතිය යන කෙනෙක් කියලා. ඒකට ඔයා තුළ ඔයාගේ පින තියෙන්න ඕන. ඔයා හොඳ වැඩ කරලා තියෙන්න ඕන. ඔයාගේ නරක වැඩ ඔයා නතර කරලා තියෙන්න ඕන. ඔයාගේ හිත පැහැදිලා තියෙන්න ඕන තුනුරුවන්. සෝතාපන්න ඵලය කියන එකත් එහෙමයි. තමන් තුළින්ම තමන්ට තේරුම් ගන්න තියෙන එකක්. දහම් කැඩපත බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා පින්වතුනි අපිට වැදගත් වෙන්නේ අනුන්ගෙන් දෙන සහතික නෙවෙයි. තමාම තමා ගැන ධර්මානුකූලව සිද්ධ කරගන්න කියවීම තමයි වැදගත්. ඒ නිසා තමන්ට ආත්ම තෘප්තියක් ඇති වෙන විදිහට කටයුතු කරන්න. හිත වද දෙන්නේ නැතුව. පින්කමක් වුණත් කළාට මිනිස්සු ඔක්කොම පින් දුන්නට තමන් ඒක කළා තියෙන වැරදි ක්‍රමයකට නම් තමන්ගේ හිත වද දෙනවා. පැහැදිලි නේද මම කියන එක? ඒ නිසා සතුටු වෙන්න ඕන. තමන් සතුටු වෙන විදිහට පින්කම කරන්න. ඒ පින්කම කළා අනුන් දොස් කිව්වා කියන්නකො. එතකොට ඔයා හිතන්න මම වැරද්දක් කළේ නැහැ. මම දැනුවත්ව වැරද්දක් කළා නැහැ. කවුරු කාට හරි වැරදි වැටහීමක් කියන්නේ නැති අවුලක් නැහැ මේක. කියලා හිත හදාගන්න. පැහැදිලි නේද? අනුන්ගේ සතුට මත අපේ සතුට තියෙන්නේ නැහැ. අපේ හිතෙන් අපි සතුට වෙන්න ඕන. ඒ නිසා අන්න ඒක නිසා තමයි ධර්මයට ඕපනයිකයි කියන්නේ තමා තුලින් දැක්ක යුතුයි. නේ? ඉතින් ඒ නිසා අපිටත් ඔන්න වෙලාවෙ හැටියට අපි කතා බහ කළේ අපිටත් අපි තුලින් හොඳට පංචිල් පද පහමිය ඇත්තන්ට ආරක්ෂා කරගෙන මේ බය වෛර හිතෙන් දුරු කරලා ලෝකෙට අබේ දාණය දීලා ගොඩක් පින් කරගන්න පුළුවන්. විහෙර විහාර 100ක් හදනවට වැඩි ආනිසංස වැඩි පංචිල් පද පහවන්කොම සද්ධාවෙන් රකින්න එක. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙන එක. ධර්මයේ ගැන පැහැදෙන එක. පැහැදෙන කෙනාට බුදු ගුණ කොච්චර ඇහුවත් මදිනේ. අහන්න පැහැදෙනවා. දන්න කෙනාට ඕක මං දන්නවා. ඕක මං අහලා තියෙනවා. ඕක අර පොතේ තියෙනවා. එයාගේ දැනුම. ඔව් ඒක දැනුමත් එක්කයි එයා ඒක බලන්නේ. දැනුමනේ පහදින එක තව ඕන පහදින්න. තව ධර්මයට පහදින්න ඕන. තව රහතන් වහන්සේලා ගැන අහලා පැහැදෙන්න ඕන. ඒක තමයි එයා නිවනට ලං කරවන්නේ. දැනුම තියෙන කෙනා එක බණ දෙපාරක්වත් අහන්න කැමති නැහැ. ඕක මං අහලා තියෙනවා කියලා. ඒ උගත්කම. හරිම මේක හරි දේ දොරගන්න හරිම අමාරුයි පින්වතුනි. ඉතින් ඒ නිසා ඔබටත් මටත් ඒ ගුණධර්ම පුරුදු කරලා හේතුඵල ධම අවබෝධ කරගෙන මේ දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්න වාසනාව ලැබේවා කියලා හිතපා